රාත්‍රී කාලේ උදා වී තිබෙන්නේ. දැන් රාත්‍රී 8 පසුවී විනාඩි 30 පමණ වුණා. අප කතා කරන්නේ කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සිට සෙත් ශ්‍රී ලංකා ට්‍රැවල්ස් සමාගමේ මේ වසරේ පළමු වන සුඛෝපභෝගී දඹදිව චාරිකාව ආරම්භ වීමට නියමිතයි. මේ සංචාරයට සහභාගී වන සෙත් ශ්‍රී ලංකා සමාගමේ අනුශාසක මේල්පිටියේ සුනන්ද හාමුදුරුවෝ සමස්ත වන්දනා නඩයටම මේ වන්දනා ගමන පිළිබඳවත් ඒ ගමනේදී හැසිරිය යුතු ආකාරය පිළිබඳවත් ගමනේ වැදගත්කමත් පැහැදිලි කර දෙන අවස්ථාව මේ. සෙත් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ අපේ වාක්‍යයක් තියෙනවා. සත් සමුදරෙන් එහා කොතනක ගියත් පවුලේ කෙනෙකු මෙන් රැකවරණය. මෙතන ඉන්නවා මාතරා ඉන්නවා, කොළඹා ඉන්නවා, ජායලා ඉන්නවා, අනුරාධපුරේ ඉන්නවා, නුවර ඉන්නවා නේද? මයිලපිටියේ ඉන්නවා, ඇතුල්ගම ඉන්නවා, ඊට පස්සේ කෑගල්ලේ ඉන්නවා, පිළිමතලාවේ ඉන්නවා. හැම තැනම ඉන්නවා මේ ලංකාවේ ගොඩාක් ප්‍රදේශවල. හැබැයි අපි දැන් අද ඉඳලා 9 වෙනිදා දක්වා කවද්ද මාර්තු 9 දක්වා අපේ හැමදෙනාම එකම පවුලක අය. අද අලුයම් කාලයේ තමයි ගුවන් යානය කොළඹින් පිටත් වන්නට නියමිතව තිබෙන්නේ. දැන් මේ හඳුනා දීමෙන් පසු ආගමන විගමන කටයුතු අවසන් කොට වන්දනා නඩේ සියලු දෙනාම කැටුව යනවා ගුවන් යානා පර්යන්තය වෙත. අනතුරුව ඔවුන් ගුවන් යානයට ප්‍රමාණිකූලව ඇතුල් වීම සිදු වෙනවා. මේ නඩේ සිටින ඇතැම් අය මීට කලින් විදේශ ගමන් පිළිබඳ අත්දැකීම් ලබා තිබෙන අය. ඒ වගේමයි ඇතැම් අයගේ පළමු වන විදේශ ගමන. ගුවන් තොටුපළේ අවට පරිසරය සහ ගුවන් යානය තුළ පරිසරය ඔවුන්ට අලුත් අත්දැකීමක් බවට පත් වී තිබෙනවා. ඒ අත්දැකීමේ කිසිදු අමුත්තක් නැහැ. සෙත් ශ්‍රී ලංකා සමාගම පවුලේ කෙනෙකු මෙන් ඒ සියලු දෙනාම රැක බලා ගනිමින් ඔවුන්ට මඟ දක්වන ආකාරය අපිට දකින්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අභියස සිට. ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් ආරම්භ කළ මෙම වැඩසටහන අද මේ වෙලාවේ අපි පාන්දර 3:00 වෙනකොට ඉන්දියාවේ නිව් දිල්ලි වල ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටින මේ අවස්ථාවේ තව ස්වල්ප වේලාවකින් අපි බලාපොරොත්තු වෙනවා ගුවන් තොටුපළෙන් පිටතට ගොස් මෙතන් සිට කිලෝමීටර් 500ක් පමණ අග්‍රා දක්වා අපි ගමන් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ශ්‍රී ලංකාවේ සිට පැමිණි වන්දනා නඩේ දැන් ගුවන් තොටුපළෙන් පිටතට පැමිණ තිබෙනවා. මේ ඉන්දියාවේ උදෑසන ඉතාමත්ම කාර්ය බහුල වෙමින් පවතිනවා. ලංකාවට වඩා පරිසරය හැමාතින්ම උණුසුම්. නමුත් නවදිල්ලි ගුවන් තොටුපළ හරිත ගුවන් තොටුපළක්. මේ නිසා ගුවන් තොටුපළ ඉදිරියේ තිබෙන පෙනුම සහ ප්‍රවේශය ඉතාම සැනසිලිදායක සංසුන් පරිසරයක් මවා තිබෙනවා. දැන් තිබෙන්නේ අග්‍රා බලා පිටත් වන සුඛෝපභෝගී බස් රථයට ක්‍රමානුකූලව ඇතුල්වීම. නවදිල්ලියේ සිට ඍජුවම මේ බස් රථයෙන් අග්‍රා දක්වා ගමන් කෙරෙනවා. අනතුරුව නවතන් ගන්නේ අග්‍රාහි පිහිටි තරුපන්තියේ හෝටලයක. ඔබ දකින්නේ සෙත් ශ්‍රී ලංකා වන්දනා නඩය අග්‍රාහි නවාතන් ගන්නා හෝටලය. මේ හෝටලය තරුපන්තියේ හෝටලයක්. මෙහි ආහාර පාන ඉතාමත්ම ප්‍රණීතයි. ඒ වගේම කාමර පහසුකම් සහ සයන ඉතාමත්ම සුවපහසුයි. ඒ වගේම මෙම හෝටලය ඉතාම දැකුම් කළු හෝටලයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.